හරි. එහෙනම් ආයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ ආදරණීය පොඩිත්තන්ට. ශිෂ්‍යත්ව විභාගයේ ජය ගන්න බලාපොරොත්තු වෙ දහසක් පැතුම් තියාගෙන අපිත් එක්ක එකතු වෙන පොඩිත්තන්ගේ බලාපොරොත්තු සියල්ල සඵල වේවා යන ප්‍රාර්ථනය ඇතුව අද දවසේ අපි පටන් ගන්නෙ ඊයේ දවසේ ඉවර කරපු එක පත්‍රයට අදාළව දෙක පත්‍රය සාකච්ඡා කරන්න. හරි. දෙක පත්‍රය කොටස තුල මම ඉස්සෙල්ලාම ඔයාට ගන්න කියනවා දුවේ පුතේ ගණිතයේ කොටස් ටික අපි කතා කරන්න ගන්න. හරි. ගණන් ගන්නකො ප්‍රශ්නාංක 17ට මුලින්ම ගන්න. මුලින්ම ප්‍රශ්නාංක 17ට අපේ යාළුවෝ ගමු. හැමෝම පෙරලා ගන්න. ප්‍රශ්නාංක 17 හරි. ඒකේ යටතේ අහනවා අකුරෙන් ලියන්න. අපි බලමු පුතේ කොහොමද අකුරෙන් ලියන්නේ කියලා. පළවෙනි එක ඉලක්කම් පහක් තියෙනවානේ. 1 2 3 4 5. කියවීමේ පහසුව සඳහා ඉලක්කම් 3කින් වෙන් කරගත්තොත් පිටිපස්සේ ඉලක්කම් 3 505 දන්නවා. මුල ඉලක්කම් 2 10 දන්නවා. එතකොට මයි පුතාලා ලියලා තියෙන්න ඕන දසදහස්. දසදහස් කීයද පුතේ? 505. 505. දසදහස් 505 තියෙනවා නම් ඔබේ පිළිතුර නිවැරදි පිළිතුරක් සේදුවේ පුතේ අපිට සලකන්න පුළුවන්. දසදහස් 505 බලන්න උත්තරේ තියෙනවද කියලා අපේ යාළුවෝ. දසදහස් 505. හොඳයි. ඔන්න අපි අකුරෙන් ලිව්වා. අකුරින් දී ඇති සංඛ්‍යා ඊළඟට කියනවා රෝම ඉලක්කමෙන් ලියන්න. රෝමන් සංඛ්‍යා අපේ පුතාලා රෝම ඉලක්කම් දන්නවනේ. රෝම ඉලක්කම් දන්නව නේද? හරි. රෝම ඉලක්කම් වලින් අපේ දරුවෝ කොහොමද ලියන්නේ කියලා බලමු. අපි රෝම ඉලක්කම් වලින් ලියන්නේ කොහොමද කියලා බලමු. රෝම ඉලක්කම් වලින් පුතේ අපිට ලියන්න කියනවා රෝම ඉලක්කම් වලින් 4 සහ 6. මම පුතාලට 4 සහ 6 රෝම ඉලක්කම් වලින් ලියන්න කියලා කියනවා. අපි බලමු කොහොමද 4යි 6යි රෝම ඉලක්කමෙන් අපි ලියන්නේ කියලා. රෝම ඉලක්කමෙන් අපි ලියන්නේ කියලා බලමු. 1 i අකුරු 1යි. 2 අපි ලියනවා i අකුරු 2යි. 3 i අකුරු 3යි. හැබැයි පුතේ 4ට i අකුරු 4ක් අපිට ලියන්න අයිතියක් තියනවද? i අකුරු 4ක් අපිට ලියන්න අවසරයක් නැහැ. ඒ ගැන ඔබ දැනුවත්. එහෙනම් පුතේ කොහොමද අපි 4 ලියන්නේ? අපි 4 ලියන්නේ 5ට වඩා පුතා එකක් අඩුවෙන්. 5 ලියද්දි පුතේ අපි v අකුර පාවිච්චි කරනවා. එතකොට පුතේ අපි 4 ලියන්නේ කොහොමද? i අකුරයි v අකුරයි පාවිච්චි කරනවා. i සහ v අකුරු පාවිච්චි කරනවා. ඒකෙදි එහෙනම් දුවලා පුතාලා ඒ ගැන අවබෝධයක් තියෙනවා. අපි ලියමු 4 v අකුරෙන් ලියන්නේ 5. එහෙනම් 4 අපි ඔන්න ලිව්වා i අකුරයි v අකුරයි. දැන් 6 කියන්නේ පුතේ 5ට වඩා එකක් වැඩි. පුතාලා 5 ලියන්න දැන් දන්නවනේ v අකුර. v අකුරෙන් 5 ලියන්න දන්නවා. ඔන්න 4 මෙන්න 5. 5ට එකක් වැඩි. වැඩි කරලා ලියන්නේ පුතේ දකුණු පැත්තට. දකුණු පැත්ත වැඩි පැත්ත. වම් පැත්ත අඩු පැත්ත. මේ 5ට එකක් අඩුයි පුතේ. ඒකට අපි 4 කියමු. 5ට එකක් වැඩි පුතේ. ඒකට අපි 6යි කියමු. පුතාලා ඒක දන්නවා. right. ඉක්මනට සටහන් කරගන්න. තමන්ගේ හරිනම් හරියක් දාගන්න පුළුවන්. ඒ වගේම දුවලා පුතාලාගේ වැරදිලා නම් අඩුපාඩු තියෙනවා නම් ඉක්මනින්ම ඒවා සකස් කරගන්න පුළුවන්කම දුවලා පුතාලාට තියෙනවා. හොඳයි. අපි යමුද ඉස්සරහට එහෙමනම්.
හරි. අපි ඉස්සරහට යමු. ඊළඟට කියන්නේ ඊළඟට එන සංඛ්‍යාව ලියන්න. මේ බලන්න 175 160 බවට පත් වෙලා. දැන් පුතාලට එකපාරට හිතෙන් කියන්න බෑ. 175 කොහමද 160 උනේ? 160ට 10ක් පුතේ 170යි. ඒකට 5ක් එකතු වුනහම පුතේ 175යි. එහෙනම් මෙතන අන්තරය පොදු අන්තරය මේ අන්තරය තියෙනවා 15. මෙතන බලන්න 160 145 වෙලා. එහෙනම් පුතේ එතනත් අන්තරය 15යි. මෙතනත් අන්තරය 15යි. පේනවද? එහෙනම් මෙතනත් 15යි. එහෙනම් මෙතනත් 15යි. හිස්තැනට තියෙන්න ඕන 100. 100ට 15ක් 115යි, 130යි, 145යි, 160යි, 175යි. එහෙනම් හිස්තැනේ ඔබ 100 ලියලා තියෙනවා නම් දුවේ පුතේ ඔබේ පිළිතුර නිවැරදි පිළිතුරක්සේ අපි සලකනවා. බලන්න මගේ පුතාලා උත්තරය 100 ලියලා තියනවාද කියලා. පිළිතුර 100 ලියලා නම් පිළිතුර නිවැරදි පිළිතුරක්සේ සලකන්න අපිට පුළුවන්කම තියෙනවා. හොඳයි. අපි යමු ඉස්සරහට. හරි. අපේ ලයිව් එකකින් ඉන්න අය ෂෙයා කරන්න. අපේ පේජ් එකකින් ඉන්න දරුවෝ දෙමව්පියෝ පොඩ්ඩක් ඕක ෂෙයා කරන්න. ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දාන්න. කරුණා කරලා අපි මේ පහසුකම ඔයගොල්ලන්ට හදලා දීලා තියෙනවා. හරි. ඊළඟට බලන්න 20 වෙනි ප්‍රශ්නය. අපිට කියනවා 10න් 6 දශම සංඛ්‍යාවක්සේ ලියන්න. ඒ කියන්නේ පුතේ 10න් 6 කියන්නේ මෙන්න මෙහෙම කොටුවක් ඇඳලා 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න ඔහොම 10කට බෙදුවම 10න් 6යි කියලා කියන්නේ පුතේ 1යි 2යි 3යි 4යි 5යි 6ක් පාට කරලානේ. ඕක දශම සංඛ්‍යාවක්සේ ලියන්නේ කොහොමද? දශම සංඛ්‍යාවක්සේ අපි කියනවා පුතේ 0.6යි. 10න් 3ක් පාට කරලා තිබුණා නම් අපි කියනවා පුතේ 0.3යි. 10න් 2ක් පාට කරලා තිබුණා නම් අපි කියනවා පුතේ 0.2යි. 10න් 1ක් පාට කරලා තිබුණා නම් අපි පුතේ කියනවා 0.1යි. 10න් 9ක් පාට කරලා තිබුණා නම් පුතේ අපි කියනවා 0.9යි. බොහොම ලස්සනට හොඳට තේරෙන්න පැහැදිලිව සමීරස කියලා දෙනවා. මේ සටහනුත් එක්ක අපේ යාළුවෝ මේක ලියා ගන්න කියලා අපි මතක් කරනවා බොහොම ආදරෙන්. හරි. ඉක්මනට සටහනුත් එක්ක සම්පූර්ණ කරගන්න. මේක ඔබට ගොඩක් වැදගත් වේවි. ඔබට ගොඩක් වැදගත් වේවි. හරි. ඊළඟ ප්‍රශ්නයට අපි යමු. ඔන්න යනවා ඊළඟ ප්‍රශ්නයට 21. රූපයේ අඳුරු කර ඇති කොටස භාගයක් ලෙස ලියන්න. දැන් පුතේ මෙහෙමයි කතන්දරේ. රූපය සමාන කොටස් වලට බෙදලා නැත්තම්. මොකද්ද කතන්දරේ? රූපය සමාන කොටස් වලට බෙදලා නැත්තම් අපි රූපය සමාන කොටස් වලට බදා ගන්න නෙමෙයි බෙදා ගන්න ඕන. බදා ගන්න නෙවෙයි බෙදා ගන්න ඕන. හරි. අපි බලමු කොහොමද බෙදාගන්නේ කියලා මේක. මේ බලන්න උඩ තියෙනවා මගේ පුතාලට පේන්න ත්‍රිකෝණයක්. ඒක මෙතනින් දෙකට බෙදලා. ඔයාලට පේන්න තියෙනවා මෙතන ත්‍රිකෝණයක්. ඒකත් දෙකට බෙදලා. හැබැයි පුතේ මේ පැත්ත ත්‍රිකෝණේ බෙදලා නෑනේ. මේ ත්‍රිකෝණේ බෙදලා නෑ. ඔන්න අපි බෙදාගත්තා. මෙතන තියෙන ත්‍රිකෝණෙත් පුතේ බෙදලා නෑ. ඔන්න අපි බෙදාගත්තා. දැන් බලමු කොටස් කීයක් තියෙනවද කියලා මේ බලන්නකෝ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔක්කොම කොටස් තියෙනවා මගේ පුතේ 8ක්. 8ෙන් අඳුරු කරලා තියෙන්නේ 2යි. රූපේ අඳුරු කළ කොටස භාගයක් ලෙස ලියන්න. එහෙනම් අපි බය නැතුව ලියනවා භාගයක් විදියට. උත්තරය 8ෙන් 2යි. තව කෙනෙක් කියයි ඇයි සර් ඕක සරල කරන්න බැරි?
කුඩා කරන්න බෑද? පුළුවන්. හැබැයි ඒක කරද්දි බොහොම කල්පනාවෙන්. හරය කියන්නේ මේ යට සංඛ්‍යාවක්. ලවය කියන්නේ උඩ සංඛ්‍යාවක්. දෙකම එකම සංඛ්‍යාවකින් බෙදෙන්න ඕන. තේරුම් නැහැ සර්. ආයෙ කියන්නම්කෝ. 8 බෙදෙන සංඛ්‍යාවෙන්ම දෙකක් බෙදන්න පුළුවන් වෙන්න ඕන. 2 බෙදෙනවා පුතේ කීයෙන්ද? 2 බෙදෙනවා පුතේ 2කින්. එහෙනම් අපි 2 2කින් බෙදුවාම රත්තරනේ උත්තරය 1ක්. නේ? 8ත් එහෙනම් අපි 2කින් බෙදනවා. 8 2කින් බෙදුවාම රත්තරනේ උත්තරය 4යි. එහෙනම් අපිට කියන්න පුළුවන් 8න් 2 කියන්නේ තව විදියකට ගත්තොත් උත්තරය 4න් 1. එහෙනම් 8න් 2 ලිව්ව අයටත් හරියක් දෙන්න පුළුවන්. 4න් 1 ලිව්ව අයටත් හරියක් දෙන්න පුළුවන්. කටු වැඩේ බොහොම ලස්සනට පැහැදිලිව ලියාගමු. සුදු මැණි කියලා සුදු මහත්තුරු. හරි. මම ආදරෙන් ඉල්ලා හිටිනවා ආරම්භයේ ඉන්න දරුවෝ ඔක්කොම අවසන් වෙනකන් රැඳිලා ඉන්න ඕන. ඒකට තියෙන්න ඕන හිතට ශක්තිය. ඉන්නම් වාලේ පන්තියේ හිටියාට වැඩක් නැත. හිතේ ධෛර්ය ශක්තිය තියෙන්න ඕන මමත් විභාග ජයග්‍රහණයට අවසානය තෙක්ම රැඳිලා මේ වැඩේ කරගන්නවා කියලා. ඒ වගේම කැමරා එක ඔන් කරගෙන වැඩ කරනවා නම් ගොඩක් හොඳයි. හරිද? මට පේන්න ඕන වැඩ ටික. ඈ ඔය ගොඩාක් අය වහගෙන ඉන්නේ. ඇයි මේ මූණ පෙනේ කියලා? එහෙම බෑ. අපේ වේයන්ගොඩ සුදු මල්ලි අපේ අම්මට වැඩ බාර දීලා ගිහිල්ලාද? අනේ කෝ නැත්ත මල්ලි බබාද? අසනීපවද? ඒක තමයි. හරි කමක් නැහැ. ලියලා නම් තියෙන්නේ අම්මා බලන්න. ඒක හොඳයි අඩුපාඩුත් එක්ක. දෙමව්පියොත් එතකොට අපේ වැඩපිළිවෙල ගැන අවබෝධයක් ගන්නවනේ. ඒක ලොකු දෙයක්. අපි මහන්සියෙන් පාඩම් පන්තියේදීත් ඔය වගේම කියලා දෙනවා. හරි. ඊළඟ කොටසට යන්න. ගුණ කිරීම මෙන්න මේ තරු ලකුණෙන් පුතේ බලන්න. ගුණ කිරීම මෙන්න මේ තරු ලකුණෙන්ද. බෙදීම මෙන්න මේ හෑෂ් ලකුණෙන්ද. ඕන් එකේ තියෙනවනේ හෑෂ් ලකුණෙන්ද නිරූපණය වේ නම් මෙහි අගය. දැන් ඕක කොහොම තියාගත්තම අපිට පැටලෙනවා. වරදින්න ඉඩකඩ වැඩි නේ. එහෙනම් අපි දැන් මොකද්ද කරන්නේ? මේක අපි මෙහෙම ලියමු 24 24මයි. එතන තියෙන හෑෂ් සලකුණ. එහෙනම් හෑෂ් සලකුණෙන් දාගන්නලු බෙදීම. ඔන්න සර් ලිව්වා මේ හෑෂ් සලකුණට බෙදීම දැම්ම 3 දාගත්තා. ඊගාවට තරු සලකුණට දාගන්නලු ಗುಣ කිරීම. ඔන්න දැම්ම ಗುಣ කිරීම 7. අපිට මේකේ උත්තරය හොයන්න කියලා කියනවා. 24 බෙදන්න ඕන 3ෙන්. 24 3ෙන් බෙදුවාම 3 වරක් චක්‍රය ඕන. 24 වෙන්නේ 3 වරක් කීයද? 3 වරක් 5 15යි, 6 18යි, 7 21යි, 8 24යි, 9 28යි. ඔහොම කියන්න පුළුවන් වෙන්නේ. එහෙනම් 3 වරක් 7 21යි, 3 වරක් 8 24යි. එහෙනම් මෙතන අගය අපිට එනවා 24 3ෙන් බෙදුවාම 8ක්. අනේ දැන් ඉතින් බලන්න ඕන. ඔන්න දැන් අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. 8 වරක් බැරිනම් නේ 8 වරක් බැරිනම් සර් කිව්ව දේ දැනෙනවා. 8 වරක් 7. එහෙම නැත්නම් 7 වරක් 8. කවුද උත්තර දෙන්නේ? කාටද පුළුවන්? කවුද කියන්නේ? ඉක්මන් කරමු. දුල්නාරා කියපු තේ උත්තරය. උත්තරේ 56යි. කයියෙන් කියන්න ඕන මට. 56යි සර්. අහුන්නේ පුතේ. 56යි. 7 වරක් 8 නැත්නම් 8 වරක් 7 56යි. very good. එහෙනම් පුතේ 56 ලියලා තියෙනවා නම් අන්න අපේ යාළුවෝ උත්තරය හරියක් දාගන්න පුළුවන්කමක් තියෙනවා නේ. උත්තරය හරියක් දාගන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. අපි යමු ඉස්සරහට. හරි. ඉස්සරහට යන්න අපි. ඊළඟ ප්‍රශ්නය. මොකක්ද ඊළඟ ප්‍රශ්නයෙන් අහන්නේ කියලා බලන්න. ඊළඟ ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ පුතා
හරි මේකේ උත්තරේ අපි හොයාගත්තනේ මෙතෙන්ට දැම්මේ ඈ හදපු විදිය ඉස්සරහින් තියෙනවා මෙම කොටුව තුල ඇති සංඛ්‍යා වලින් 4 ගුණාකාර පමණක් තෝරා ලියන්න ඒ කියන්නේ මොන චක්‍රයේද මේ අහන්නේ මේ අහන්නේ සුද්දා 4 වරක් චක්‍රේ මේ අහන්නේ 4 වරක් චක්‍රේ 4 වරක් 1 4යි 4 වරක් 2 8යි මේක පාඩම් නම් වැඩේ හරි මට නම් පේනවා 4 වරක් 4 මට පේනවා 16යි ඔන්න ලිව්වා 16 4 වරක් 5 20යි නෑ 6 24යි නෑ 7 28යි නෑ 8 32යි නෑ මෙන්න બોලේ 4 වරක් 9 ඇවිත් තියෙනවා 36යි එහෙනම් ඔයා මෙතන 16යි 36යි ලියලා තියෙන්න ඕන උත්තර දෙකම හරිනම් විතරයි පුතේ විභාගෙදී හරියක් දෙන්නේ උත්තර දෙකම හරිනම් විතරයි පුතේ විභාගෙදී හරියක් දෙන්නේ ඉක්මන් කරන්නමයි පුතාලා හරි අපි යමු ඉස්සරහට ගණිතයේ ලේසි අමාරු නෑ පිළිවෙලට දෙන උපදෙස් පිළිපැදලා හරියට වැඩ ටික කරනවා නම් කියන එක අපේ චූටි පැටව ඔළුවේ තියාගන්න ඕන හරිද ඊළඟ කොටස අංක 24 එක පෙට්ටියක ඇපල් ගෙඩි 16 බැගින් ඇති පෙට්ටි 3ක් මේ බලන්න ඇපල් 16 ගානේ තියෙන පෙට්ටි 3ක් තිබිලා තියෙනවා 3ක්ද එක පෙට්ටියක ඇපල් 12 ගානේ තියෙන පෙට්ටි 2ක්ද ඇත පෙට්ටි 5ේම ඇපල් එහෙනම් පුතේ මේ දෙක වෙන වෙනම හොයන්න ඕන හරිම ලේසි දෙක පත්‍රයේ ගණන් ඔය වගේ ගණන් තමයි එන්නේ දෙක පත්‍රයේ විභාගයේ අමාරු නෑ අර ඊයේ කරා වගේ සැර ගණන් නෑ පුතා. ඊයේ ගණන් ටික සැරයි. හැබැයි මේක ටිකක් සැර බාලයි. දෙක පත්‍රයේ යන්නේ මේ මට්ටමේ. එතකොට මේ මට්ටමට ගැලපෙන්න සර් කියලා දීලා තියෙනවා. හරි අපි බලමු 3 වරක් 6 18න් 8 දැම්ම. ඉතුරු 1යි. 3 වරක් 1 3යි 1යි 4යි. ඔන්න 16 ගානේ පෙට්ටි 3ට ඇපල් ගෙඩි 48ක් තියෙනවා. ඊළඟට පුතේ 12 බැගින් පෙට්ටි 2යි. පෙට්ටි දෙකේ ඇපල් ගෙඩි තියෙනවා 12 වරක් 2 24ක්. දැන් පුතේ අපි ඔය දෙක එකතු කරනවා 8යි 4යි 12න් පුතේ 2 දැම්මා ඉතුරු 1යි 4යි 2යි 6යි 1යි 7යි මෙන්න තියෙනවා ඔක්කොම පෙට්ටි දෙකේම ඇපල් ගෙඩි 72ක් තිබිලා තියෙනවා පෙට්ටි දෙකේම ඇපල් ගෙඩි 72ක් තිබිලා තියෙනවා මම පුතාලා බලන්න උත්තරය 72 ඇවිල්ලා නම් අන්න ඔබේ පිළිතුර නිවැරදි පිළිතුරක්සේ අපි බාර ගන්නවා ඔබේ පිළිතුර නිවැරදි පිළිතුරක්සේ අපි බාර ගන්නවා කෝ කාගේද හරි බලන්න කාගේද හරි හරි අමීෂා හදලා නැද්ද හරි හරියට පොඩ්ඩක් අත උස්සන්නත් බෑනේ ඈනේ හරි හොඳයි ඊළඟ ප්‍රශ්නෙට අංක 25 බලමු අපි ප්‍රශ්න අංක 25 ප්‍රශ්න අංක 25 මොකක්ද කියන්නේ සුදු 9න් එකට ගැලපෙන තුල්්‍ය භාගයක් ඔන්න දැන් යාළුවෝ ටිකක් මූණ ඇද කරන් බලනවා මොකක්ද මේ තුල්්‍ය භාග කියලා කියන්නේ එම භාග සංඛ්‍යාවටම ගැලපෙන තවත් සමාන වූ භාගයක් හරි මම මෙහෙම කියලා දෙන්නම්කෝ දැන් මේ 9න් 1 කියන අගයේ මෙන්න මේ යට ඉලක්කමට අපි කියවනේ හරය කියලා හරය මේ උඩ ඉලක්කමට අපි කිව්වේ ලවය කියලානේ මේක මතක තියාගන්නත් සමීරස ක්‍රමයක් කියලා දීලා තියෙනවානේ
හරය කියන්නේ හරකා. ලවය කියන්නේ ළමයා. එහෙනම් යට ඉන්නේ හරකා. හරකාගේ පිටේ උඩ නැගලා ඉන්නේ කවුද? ළමයා. හරකා පිටේ ළමයා යනවා. හැබැයි ඕක ලවයේ යටට ගිහින් හරය උඩට එනවා. එහෙම වුණොත් පුතා ළමයා පිටට පුතා හරකා ගොඩ වෙන්න වෙනවා. එහෙම වෙන්නේ නැහැනේ පුතේ. එහෙනම් මතක තියාගන්න යට සංඛ්‍යාව හරකා හරය. හරකා හරය. උඩ සංඛ්‍යාව ළමයා ලවය. ළමයා ලවය. පැහැදිලිද? හරි. එහෙනම් මේකේ තුල්‍ය භාගයක් හදාගන්නේ හරයක් ලවයක් එකම සංඛ්‍යාවකින් ගුණ කරන්නේ. එතකොට ගුණ කරද්දී අපිට දෙක තමයි තියෙන ලේසිම සංඛ්‍යාව. අපි ලේසිම එකෙන් ගුණ කරමු. කෙනෙකුට දෙකෙන් ගුණ කරන්න පුළුවන්, දෙකෙන් දෙකෙන්, තුනෙන් තුනෙන්, පහෙන් පහෙන්, 10න් 10න්. ඔය ඔක්කොම තුල්‍ය භාග තමයි. හැබැයි මතක තියාගන්න අපි ලේසිම එක හදමු. දෙවරක් 9 නැත්නම් 9 වරක් 2 18යි. ගැහුවා ඉලා. එක් වරක් 2 2යි. එහෙනම් ඔන්න 9න් 1 කියන භාගයට තවත් අපි ඒකට කියන්නේ සමාන භාගයක්. එහෙම නැත්නම් තුල්‍ය භාගයක්. සමාන භාගයක්. එහෙම නැත්නම් තව නමක් අපි කියනවා තුල්‍ය භාගයක්. තුල්‍ය භාගයක්. උත්තරය 18න් 2යි. දැන් කට්ටිය මං කිව්වනේ. දැන් කෙනෙකුට ඕන නම් මෙහෙම ලියන්නත් පුළුවන්. 9න් 1 වැඩි කරනවා 10න් 10යි. 10න් 10න් වැඩි කරොත් 9 වරක් 10 90යි. එක් වරක් 10 10යි. එහෙනම් 90න් 10 කියන්නත් පුළුවන්. වැරද්දක් නැහැ. වැරද්දක් නැහැ. Taman කැමති විදියකට ගුණ කරලා හදන්න පුළුවන්. හරි. අපි යමු ඉස්සරහට පුතේ. අපි ඉස්සරහට යමු. රූපයේ පාට කර ඇති කොටස භාග සංඛ්‍යාවක් ලෙස ලියන්න. අර කිව්වේ බලන්න සමාන කොටස් වලට බෙදලාද? බෙදලා නේන්නම් අනේ. සමාන කොටස් වලට බෙදලා මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10කට බෙදලා. පාට කර ඇති 10න් පාට කරලා තියෙන 1යි 2යි 3යි 4යි. එහෙනම් අපිට ලියන්න පුළුවන් 10න් 4යි. හරිද? 10න් 4යි. හැබැයි පුතේ ඕක අපිට තව විදිහකට පුළුවන් සරල කරන්න. අර කලින් කියලා දුන්නේ මෙයාවත් දෙකෙන් බෙදුවා, මෙයාවත් දෙකෙන් බෙදුවා. එතකොට අපිට කියන්න පුළුවන් 10න් 4 5න් 2 කියලා කියන්න පුළුවන්. 10න් 4යි එහෙම නැත්නම් 5න් 2යි. හැබැයි හොඳට මතක තියාගන්න. මෙන්න මෙහෙම අවස්ථාවක් ආවොත් දී ඇති අඳුරු කර ඇති කොටස 10න් පංගුවක්සේ ලියන්න. 10න් පංගුවක්සේ ලියන්න කියලා ආවොත් සරල කරලා අමාරුවේ වැටෙන්න එපා. එතකොට ඔහොමම ලියන්න ඕන. එක ඔළුවේ තියාගන්න, එක ඔළුවේ තියාගන්න. හරි ඉක්මනට කටුවැඩේ ලියාගන්න මයි පුතාලා. ඉක්මනට කටුවැඩේ ලියාගන්න මයි පුතාලා. මේක රිවිෂන් එකක් විදිහට අපි යන්නේ. ඔබ මෙතෙක් ඉගෙනගත්ත විෂය කරුණු ඔක්කොම මතක් කර දෙමින් අපි මේ වැඩේ ඉස්සරහට අරගෙන යනවා. දෝල පුතාලට එතකොට පරණ ඉගෙනගත්ත කරුණු කාරණා සියල්ලම වගේ නැවත මතක් වෙනවා. හරි අපි යන් ඉස්සරහට.
ඊළඟ එකේ බෝතලයක පැණි බීම මිලිලීටර් 450ක් ඇත. එවැනි බෝතල් 5ක. හරි. මම මේක අයින් කරන්නම්. බෝතලයක පැණි බීම මිලිලීටර් 450ක් ඇත. බලන්න. මිලිලීටර් 450යි. මේ බලන්නකෝ 450යි ml. එවැනි බෝතල් 5යි කියන්නේ අපි 5න් ගුණ කරනවා. 5 වරක් 0යි 5 වරක් 5 25න් 5 දැම්මත් දෙකක් ඉතුරුයි. 5 වරක් 4 20යි 2යි 22යි. මේක මිලිලීටර් වලින් ලියනවා නම් අපිට ලියන්න පුළුවන් මිලිලීටර් 2250යි. එහෙම නැත්නම් ඕක අපිට ලීටර් මිලිලීටර් වලට කඩන්න පුළුවන් ලීටර් 2යි මිලිලීටර් 250යි. හැබැයි කඩන්න කලින් අය පුතාලා බලන්න ඕන වැදගත් විශේෂ කාරණයක් තියෙනවා. මෙතන කියන්න පුළුවන් බෝතල් පහේ බීම ප්‍රමාණය මිලිලීටර් වලින් ලියන්න. එතකොට නම් 2250 ලියලා තියෙන්න ඕන. ලීටර් හා මිලිලීටර් වලින් ලියන්න. එතකොට 2250 ලියලා තියන්න බෑ. එතකොට 2L 250L කියලා කඩලා තියන්න ඕන. එහෙම මොකුත් කියලා නැත්තම් ලීටර් වලින් ලියන්නද මිලිලීටර් වලින් ලියන්නද එහෙම කියලා නැත්තම් මොකද කරන්නේ? මිලිලීටර් වලින් ලියන්නත් පුළුවන් ලීටර් හා මිලිලීටර් වලින් ලියන්නත් පුළුවන්. ඕන එකක් හරි. නේ දෙකෙන් එකක් හරි. එහෙනම් මෙතන එහෙම කියලා නෑ. එහෙනම් මිලිලීටර් වලින් ලිව්වත් ලීටර් හා මිලිලීටර් වලින් ලිව්වත් හරියටම හරි. හරි. එහෙනම් ඇඟට දැනෙන්න හිතට වදින්න කියලා දෙනවා. අපේ දරුවෝ ආසාවෙන් ආදරෙන් අහගෙන ඉස්සරහට යන්න ඕන. හරි. අපි යමු ඉස්සරහට. ගණන් එකක්වත් වැරදි නෑ. දැනට බලපු ගණන් ටික එකක්වත් වැරදි නෑ. කවුද ඉන්න බබාලා? අලි බබාලා, තොත්ත බබාලා, ඔක්කොම අපුස්සන්න ගියහන්ස බබා ඉන්නවා. හරි. එක ගානක්වත් වැරදි නැති බබාලා. බානුජ බබාගෙත් එකක්වත් වැරදි නැද්ද? නියමයි. හරි. තව කවුද? මෙතුජ බබත් ඉන්නවා. මිහේලි බබත් ඉන්නවලු එක ගානක්වත් වැරදි නැහැ. සෙනුක් ඉන්නවා ඇඟිල්ලක් උස්සම්. එක ඇඟිල්ලක් පෙන්නන් ඉන්නවා සෙනුක්. ඒ කියන්නේ එකක් වැරදිද සෙනුක්? ඔව් සර්. ඔව් සර්. අනේක දුකෙන් කියන්නේ පානේ එකයි නේ වැරදි. අපි ඒ වැරද්ද දැන් ඉගෙන ගමු. විභාගෙට කලින් අපි හදාගමු. සෙනුක් මෙහෙම කරන් ඉන්නවා. දැන් ඔක්කොම හරියයි කිව්වම එකයි සර් එකයි. මූණක් කබුල් කරන් ඉන්නවා. ඔව් සර්. අනේ. අවංක වීම ගැන බොහොම ස්තුතියි. ආදරේ අවංක වීමට. හරි. හැබැයි වැරදුනාට සර් බොහොම පැහැදිලිව පිළිවෙලට ලස්සනට කියලා දෙනවනේ. ඒකට ඒවා ලියාගෙන අඩුපාඩු හදාගෙන ඊළඟ දවසේ වරදින්න නැතුව යන්න වැඩේ කරන්න. ඒකට සර්ට හදවතට ගොඩාක් සතුටුයි අපේ දරුවන්ගේ වැඩ කටයුතු ගැන. හරි. අපි යමු එහෙනම් ඊළඟ කොටස 28 තව ගණන් තිබිලා. මං හිතුවේ දැනට බලපුවා කියලා මං කිව්වේ නේ. හරි. 28ට යන්න. තොපි 800කින් 60ක් හැර. තොපි 800කින් 60ක් හැර. බලන්නකෝ. නේ හරි ඊළඟට ටොපි 800කින් 60ක් හැර ඉතිරිය කුඩා කවර 4කට. දැන් 800න් 60ක් හැර කිව්වම 800න් 60ක් අපි අඩු කරන්න ඕන. හැර ඉතිරිය 0යි 10න් 6ක් 4යි මෙතන 7යි. එතකොට ඔන්න තියෙනවා 740යි. 800න් 60ක් හැර ඉතිරිය කුඩා කවරයක ටොපි 4 බැගින් අසුරන්න තීරණය කළා. 740 බෙදෙනවා මයි පුතේ 4න් 4 බැගින්
4 වරක් 1 4යි. ඉතුරු 3යි පුතේ. ඇදලා ගත්තා දමලා ගැහුවා. 4 හැදුනා 34ට 4 වරක් 7 පුතේ 28යි. 4 වරක් 9 ගත්තොත් 36යි. එහෙනම් 7 නේද? 4ෙන් නේද? ඉතුරු 3යි 34 4 වරක් 8 32යි 4 වරක් 9ක් ගත්ත හැකි. 9ක් ගත්තොත් 36ක් වෙනවා. එහෙනම් 8ක් අපිට ගන්න වෙනවා 32 වෙන්න නේද? 8ක් ගමු අපි. 4 වරක් 8 32යි නේ? 4 වරක් 8 මෙන්න පුතේ 32යි. එතකොට ඉතුරු 2යි 20 ඇදලා ගත්ත බිඳුවට 20ට 4 වරක් 5 20යි ඉතුරු බිඳුවයි. දැන් බලන්නකො කුඩා කවරවල අසුරන ලද මුළු ටොපී ගණන කීයද? 60ක් හැර ඉතිරියනේ. එහෙනම් කුඩා කවරවල ඇසුරුවේ 740ක්. මේ සඳහා අවශ්‍ය කුඩා කවර ගණන කොපමණද? 4 වරක් 1 4යි ඉතුරු 3. 34ට 4 වරක් 8 32යි ඉතුරු 2යි. 20ට 4 වරක් 5 20යි ඉතුරු බිඳුවයි. එහෙනම් මේ සඳහා අවශ්‍ය කුඩා කවර ගණන 185යි. මම පුතාලා ලියාගන්න කුඩා කවර ගණන 185යි. 185යි. හරි. දෙක පත්‍රයේ ශිෂ්‍යත්ව විභාගයේ ගණිත ගැටලු ගණිත රටා ටික මය පුතාලට ලැබෙන්නේ මෙන්න මේ ආකාරයෙන් පුතේ. මෙන්න මේ ආකාරයෙන්. ඉතින් එතකොට මය පුතාලට මේක මහා මාරුවක් නැහැ. ලකුණු ටික මං හැමතිස්සෙම කියන්නේ ඒකයි. ගණිතයේ සහ පරිසරයේ ලකුණු ටික එකක්වත් පුතේ අපිට මග අරගෙන මේ ගමන යන්න බෑ. ඒ සම්පූර්ණ ලකුණ ගන්න අපි උපරිම මහන්සියෙන් ඒ ලකුණු ටික හදාගන්න මහන්සි වෙන්න ඕන. පොඩි දශමකවත් වැරද්දක් අපි අතින් වෙන්න බෑ. එහෙම වුණා කියන්නේ අපේ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙනවා කියන බලාපොරොත්තුව චුට්ට අපෙන් දුරස් වෙනවා කියන එක කියලා අපේ දූල පුතාලා මතක තියාගත යුතුමයි. අපේ දූල පුතාලා මතක තියාගත යුතුමයි. ඒක මතක තියාගත යුතුමයි. හරි කටු වැඩේ ලියාගෙන ඉවරද? ඉවරයි සර්. හරි. එහෙමනම් අපි යමු ඉස්සරහට. හරි. අපි ඉස්සරහට යමු. ඔව් අපේ page එකේ ඉන්න අය අපිට දෙනවා heart දෙනවා තරු දෙනවා නේද? එහෙම තමයි හොඳට කියලා දෙtti. ඔන්න හොඳ ගානක් 29 ආනන්ද පෙරවරු 8ට නිවසින් පිටත්ව පැය 4යි මිනිත්තු 45කින් නගරයට පැමිණියේය. අවශ්‍යතා සඳහා නගරයේ පැය 2යි මිනිත්තු 30ක් ගත කළ ආනන්ද නගරයෙන් පිටත්ව ගියේය. ප්‍රශ්න දෙකක් අහනවා ආනන්දගෙන්. අපි මේ ප්‍රශ්න දෙක පැහැදිලිව කතා කරලා බලමු. පුතේ ආනන්ද නිවසින් ආවේ උදේ 8ට. පැය 4යි මිනිත්තු 45කින් නගරයට පැමිණියා. එහෙනම් එයා ගොඩක් දුර නගරයකට එනවා ඇත්තේ. 4යි 45ක් ගියා එන්න. එතකොට බලන්නකෝ මිනිත්තු පැත්ත 45යි පැය පැත්ත 12යි. එතකොට මේ පිටත් තුණු වෙලාව මම ලියන්නම් පිටත් කියලා. ඒමට කාලය මේ තියෙන්නේ ඒමට කාලය. ඒමට කාලය. ඒමට කාලය පැය 4යි මිනිත්තු 45ක් ගියා. නගරයට වෙලාව 12යි 45ට මයි පුතේ නගරයට ආවා. දැන් බලන්න මොකක්ද කියන්නේ කියලා. 12යි 45ට නගරයට ආවා. දැන් කියනවා අවශ්‍යතා සඳහා නගරයේ පැය 2යි මිනිත්තු 30ක් ගත කරා. ඔන්න දැන් 12යි 45 ඉඳලා මෙයා පුතේ තව පැය 2කුත් මිනිත්තු 30ක් නගරයේ Tamanට අවශ්‍ය වැඩ කටයුතු වල යෙදුණා. මේක පුතේ පැය පැත්ත මේක පුතේ මිනිත්තු පැත්ත. 5යි බිඳුවයි 5යි 4යි 3යි 7යි 12යි 2යි 14යි 14යි 75යි කියලා අපිට වෙලාවක් කතා කරන්න පුළුවන්ද? බැහැ. මිනිත්තු පැත්තේ පුතේ උපරිම තියන්න පුළුවන් අගය 59යි. ඒ කියන්නේ මිනිත්තු 60ක් කියන්නේ පැය එකක් බවට පත් වෙනවා.
මේ 75න් අපි 60ක් අයින් කරනවා. ඒ අයින් කරපු 60 මොනවා එකක්ද? පැය එකක්සේ මේ පැත්තට එකතු කරනවා. 75න් 60ක් අඩු වුණාම ඔන්න බලන්න 75න් 60ක් අඩු වුණාම ඒ පැත්ත 15යි ඉතුරු වෙන්නේ. 14ට එකක් එකතු වුණාම ඔන්න වෙලාවක් හිටිනවා 5යි 15යි 15යි කියලා කියන්නේ ඩිජිටල් වෙලාවෙන් සාමාන්‍ය වෙලාවෙන් ගන්න නම් මේකෙන් පැය 12ක් අඩු කරන්න ඕන. පැය 12ක්. ඒ කියන්නේ පස්වරු 3යි 15යි නගරේ වැඩ ඉවර කරගද්දී. දැන් අපේ අහලා තියෙන ප්‍රශ්නවලට අපි යම් ආනන්ද නගරයට පැමිණි වේලාව ලියන්න. දවල්. දැන් මේ බලන්නකෝ. අපි ඒකට කියන්නේ පස්වරු නැත්නම් මධ්‍යහන 12:45යි. ඔන්න නගරයට ආපු වෙලාව. නගරයෙන් පිටව ගිය වෙලාව පැය 24 ඔරලෝසුවට අනුව. මෙන්න තියෙනවා පුතේ යා නගරයෙන් ගිය වෙලාව. කීයද? අපි මුලට පැය මිනිත්තු පෙරවරු පස්වරු මුකුත් යොදන්නේ නැහැ. අපි මෙන්න ලියනවා 15යි 15ට. ඒ කියන්නේ 3යි 15ට. අපිට මේක වැදගත් නැහැ මෙතෙන්දී. මම ඔයාට වැඩිදුර දැනුම සඳහා තමයි පුතේ ඒක කියලා දුන්නේ. ආයේ ඔන්න කතාව ඉක්මනින් කියන් යනවා. ආනන්ද කියලා හාදේ උදේ 8ට ගෙදරින් පිටත් වුණා නගරයට එන්න බලන්න. නගරයට එන්න සුදු පැය 4යි විනාඩි 45ක් ගියා. එතකොට රත්තරනේ අපි උදේ මේ 8ට පැය 4යි මිනිත්තු 45 එකතු කරනවා. එතකොට පුතේ 8යි 4යි 45ක් එකතු කරාම ඔන්න දවල් 12:45 වෙද්දී ආනන්ද කොහෙටද? නගරයට ඇවිල්ලා. ඊගාවට මේ උන්දා නගරේ තව පැය දෙකමාරක් හිටියලු එයාගේ වැඩවල. ඔන්න 12:45ට අපි පැය 2යි මිනිත්තු 30ක් එකතු කරනවා. 5:05යි 4යි 3යි 7යි 12යි 2යි 14යි. දෙයියනේ 14යි 75 කියලා වෙලාවක් නැහැ. මිනිත්තු පැත්තේ 75ක් තියන්න බෑ. අපි 60ක් අයින් කරනවා. ඒ 60 පැය එකක් විදිහට අනිත් පැත්තට අපි එකතු කරනවා. 75න් 60ක් ගියාම 15යි පුතේ. ඒ 14ට එකක් එකතු වුණාම මේ මිනිත්තු 60 ඇතුලේ තියෙනවා පුතේ පැය කීයක්? මිනිත්තු 60 ඇතුලේ තියෙනවා පුතේ පැය එකක්. ඒ පැය එක එකතු කරා වුණ 14ට. 14යි 1යි 15යි. දැන් වෙලාව අපිට ආව 15යි 15යි. එහෙනම් අපෙන් අහනවා ආනන්ද නගරයෙන් පිටව ගිය වෙලාව පැය 24 ඔරලෝසුවෙන් ලියන්න. මෙන්න බොහොම ලස්සනට ලිව්වා 15යි 15යි. ඒක අපිට නිකන් හරි සාමාන්‍ය වෙලාවෙන් ඇහුවනම් සාමාන්‍ය ඔරලෝසුවෙන් එහෙනම් 15යි 15යි කියලා කියන්නේ හවස 3යි 15යි. දැන් කොහොමද සර් ඒක එහෙම කියන්නේ? කියන්නේ පුතේ ඩිජිටල් වෙලාව සාමාන්‍ය වෙලාව කරගන්න පැය 12ක් අඩු කරන්න. 15න් 12ක් අඩු කරාම උත්තරය 3යි. 15න් බිංදු 2ක් අඩු කරාම උත්තරේ 15යි. එහෙනම් වෙලාව 3යි 15යි. සම්පූර්ණ විස්තරය ඔන්න දැන් තියෙනවා. මයි පුතාලට ඕක පැහැදිලිව ලියා ගන්න පුළුවන්. ඉක්මනින් ලියා ගන්නකෝ. හරි. ඇති නේද වෙලාව? අපි යන් ඉස්සරහට උත්තර දෙක ආපු විදිහ සටහනක් දාගන්න. අංක 30. මොකක්ද කියන්නේ? ප්‍රස්ථාරය සම්පූර්ණ කරන්න. අඹ 20යි. 20යි කියන්නේ පුතේ
මේ සම්පූර්ණ ස්තම්භයම ඔබ පාට කරලා තියෙන්න ඕන. අඹ ගෙඩි 20යි. හරිද? peer ගෙඩි 18යි. උඩ peer තීරුවේ පුතේ 18 කෙලින්. උඩ එක කොටුවක් ඉතුරු වෙන්න ඉතිරි සියල්ල peer ඔබ පාට කරලා තියෙන්න ඕන. apple පුතේ apple තියෙනවා 10ක්. apple 10යි. apple 10යි කිව්වහම මෙන්න මෙතනින් යට ඔක්කොම පාට වෙන්න ඕන. අන්නාසි පුතේ 4යි කොටු දෙකක් පාට කරලා තියෙනවා. මම මෙතනදී පොඩි රහසක් කියලා දෙන්නම්. මම මේක පලාත් කලාප පේපර් වල දැක්ක වැඩක්. මෙතන අඹ, peer, apple, අන්නාසි දීලා මේ වගුවේදී ඕක අඹ, peer, apple, අන්නාසි පිළිවෙලට නොදී අඹ දීලා අන්නාසි මෙහෙට දීලා apple යටට දීලා peer තව කොහෙට හරි දෙනවා. අපේ ළමයි ලකුණු කරන්නේ ඕක කොහොමද? අපේ ළමයි ලකුණු කරන්නේ මෙතනින් බැලුවා peer 18යි. හැබැයි සමහර විට මේ තීරුව peer තීරුව නොවෙන්න පුළුවන්. මේකේ නම් ලැයිස්තුව දෙන පිළිවෙලටම ප්‍රස්ථාරය මෙතන යට දෙන්නේ නැහැ සමහර ප්‍රශ්නවලදී. ඔන්න විශේෂ කාරණයක් කිව්වේ. එහෙම ඔයාව වටන්න මේ යක්කු ටික බලනවා. මොන යක්කු ටිකද? පේපරේ හදන. ඒ නිසා හොඳටමයි පුතාලා මොලේ කල්පනා කරගන්න රත්තරනේ මෙතන තියෙන වචන ටික අපි ලකුණු කරද්දී මේ ප්‍රස්ථාර ස්තම්භවල තියෙන්නේ ඒ පිළිවෙලටමද කියලා බලලා ලකුණු කරන්න. තේරුණාද? පැහැදිලිද? හරි. ඉක්මනට සටහන් කරගන්න. හරි අපි යන් ඉස්සරහට. හරි අපි ඊගාවට යන් සිංහල ටිකට එන්න. සිංහල කොටසට එන්න. අපි රෝදපාර දිගේ වනය තුලට රිංගුවෙමු. තොරතෝංචියක් නැතිව නැගෙන කුරුළු ගීතේ. ඉවරයක් නැතිව ඇහෙන කුරුළු ගීතෙන් නිහදියාව නිශ්ශබ්දතාවය මැකී යයි. මිනිස් කටහඬක් අසන්නට නැති බැවින් කුරුළු ගීතයේ වුවද සිත සවිත කිරවීමේ බලයක් ඇත. ගස් දෙකක් එකට ඇතිල් වී නැගෙන ක්‍රින් ක්‍රින් නාදය ගස් අතරින් රිංගා ඈතටම දිව යයි. අත්තෙන් අත්තට පනින රිලා වඳුරු සේනාව
අප දෙස බලා සිටින්නේ අප බිය ගන්නවන විලාසේ. ඉලව් වඳුරු අපිව බය කරන්න වගේ අපි දිහේ බලන් ඉන්නවා. කන් විහිරි කරවන රැහැයි නාදය. කම් විහිරි කරවන රැහැයි නාදය වන ගැබේ පාළුවට තර්ජනයක් වුවද සිත තුල රජයන පාළුව දියමුසු හැඟුම් ජනනය කරවයි. රෝද පාර දිගේ ගියේ කොහාටද කියලා අහනවා. රෝද පාර දිගේ ගියේ කොහාටද කියලා අහනවා. උත්තරය මොකක්ද? උත්තරය වනය තුලට. ලයිනු මුල්තජ ලියලා තියෙන්න ඕන. බලන්න හරියට ලියලාද කියලා. උත්තරය තියෙන්න ඕන වනය තුලට. පිළිතුර වනය තුලට. දෙක තොරතෝංචියක් නැතිව නැගෙන්නේ කුමක්ද? මෙන්න තියෙනවා තොරතෝංචියක් නැහැ. ඉවරයක් නැතුව ඇහෙන ශබ්දය. උත්තරේ තියෙන්න ඕන කුරුළු ගීතය. තොරතෝංචියක් නැතිව ඇසෙන්නේ මොකක්ද? උත්තරය කුරුළු ගීතය. කුරුළු ගීතය. ඒකෙදි කුරුළු ලයන්න දන්තජ ලු මුර්තද ලු එහෙම දාන්න එපා. වනේ නිහඬියාව මැකී යන්නේ කුමකින්ද? වනේ නිහඬියාව නිශ්ශබ්ද වෙන්නේ කුරුළු ගීතයෙන් නිහඬියාව මැකී යයි. එහෙනම් උත්තරය කුරුළු ගීතයෙන්. කුරුළු ගීතයෙන්. බලන්න ලියලාද කියලා. කුරුළු ගීතයෙන්. හරි. ඊළඟ ප්‍රශ්නය පුතේ. වනයේ අසන්නට නැත්තේ කුමක්ද? වනයේ අසන්නට නැත්තේ මේ බලන්නකෝ මිනිස් කටහඬ. මිනිස් කටහඬ. අකුරු හරියට ලියන්න ඕන. මිනිස් කටහඬ. මෙන්න 4ට උත්තරය. ප්‍රශ්නාංක 4ට තියෙන්න ඕන මිනිස් කටහඬ. මිනිස් කටහඬ. තියෙනවා නම් හරියට දෙන්න. සතෙව් මොකද? අංක 5 සුදු බබා සිත සලිත කිරීමේ බලයක් ඇත්තේ. බලන්න මොනවද? කන් විහිරි කරවන රැහැයි නාදය වන ගැබේ පාළුවට තර්ජනයක් වුවද සිත තුල රජයන පාළුව හැඟුම් ජනනය කරවයි කියලා එතන තියෙනවා. ඊගාවට තියෙනවා අපිට කුරුළු ගීතය වුවද සිත සලිත කරවීමේ බලයක් ඇත. එහෙනම් උත්තරය එන්න ඕන කුරුළු ගීතය. කුරුළු ගීතය. කුරුළු ගීතය. බලන්න හරිද කියලා.
හරි. ඔන්න පහක් ඉවරයි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ එකේ කියන්නේ ගස් අතරින් රිංගා ඈතට දිව යන්නේ කුමක්ද? ගස් අතරින් රිංගා ඈතට දිව යන්නේ මෙන්න තියෙනවා ගස් දෙකක් එකට ඇතිල්ලි නැගෙන ක්‍රින් ක්‍රින් නාදය. චුට්ටක් උත්තරය දිගයි. නාදය ගස් අතරින් රිංගා ඈතටම දිව යයි. එහෙනම් මෙන්න 6ට උත්තරය. නිකම්ම ඔයා ක්‍රින් ක්‍රින් නාදය ලියලා ඇති සමහර අය. එහෙම බෑ. ක්‍රින් ක්‍රින් නාදය එන්නේ ගස් දෙකක් එකට ඇතිල්ලි නැගෙන ක්‍රින් ක්‍රින් නාදය. පිළිවෙලට හරියට ලියන්න. ගස් දෙකක් එකට ඇතිල්ලි නැගෙන ක්‍රින් ක්‍රින් නාදය. හරි. ඊළඟ කොටස දැන් ඔන්න එතන ලකුණු ටික හදාගෙන තියෙන්නේ. සමාන පද ලියන්න. ග්‍රන්ථය. ග්‍රන්ථය කිව්වහම අපිට කියන්න පුළුවන් පුතේ මොනවාද? පොත කියලා කියන්න පුළුවන්. ඒ වගේම පුතේ පුස්තකය කියලා ලියන්නත් පුළුවන්. පුස්තකය අපි පුස්තකාලය කියන්නේ පොත් ගබඩා කරලා තියෙන තැන. එහෙනම් පුස්තකය, පොත, ග්‍රන්ථය ඔය ඔක්කොම එකයි පුතා. දූපත අපිට ලියන්න පුළුවන් දිවයින. දිවයින. එහෙම නැත්නම් දූව. දූව. ඔය දෙකම හරි. ලියාගන්න. ඔය දෙකම හරි. ලියාගන්න. හරි. මම නැවත මතක් කරනවා ආදරෙන් ප්‍රශ්න පත්‍රයේ අපි හරියටම 9 කිට්ටු වෙද්දී අවසන් වෙනවා. අවසන් කරගන්නවා. මයි රත්තරන් දූල පුතාලා අවසානයේදී පන්තියේ වැඩ ටික කරන්න ඕන. හිත ශක්තිමත් වෙනවා නම් නේද? මොන දේ වුණත් අපිට ජයග්‍රහණය කරා යන්න පුළුවන්. හිතේ ශක්තියයි පුතේ වැඩ කරද්දී ඕන. තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගන්න, මොලේට ධාරණය කරගන්න, මොලේට දාගන්න, මේ අමතක වෙච්ච විෂය කරුණු මතක් කරගන්න. මේ වැඩේ ඔබට ගොඩාක් වටිනවා. මේ සියල්ල විෂය නිර්දේශය තුල එහෙම නැත්නම් සිලබස් එක තුල ඔබෙන් අහන ප්‍රශ්න. යටින් ඉරක් අඳින්න ගියාම යටින් ඉරක් අඳින්න ලියන්න අවශ්‍ය නැහැ. දරුවෝ අවට සිරි නැරඹීමට පුරුදු වී. දරුවෝ බහුවචනයි. දරුවෝ දරුවෝ දරුවෝ. ඔළුව උස්සන්න දරුවෝ. කොන්ද කෙලින් කරන්න දරුවෝ. දරුවෝ 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 මොකක්ද? අපි ස්ට්‍රෝං සෙල්. නියමයි. දරුවෝ බහුවචනයි. එහෙනම් සිටියේ නෙමෙයි උත්තරය සිටියෝය. දරුවෝ අවට සිරි නැරඹීමට පුරුදු වී සිටියෝය. මොන කාල වාක්‍යයක්ද? අතීත කාල වාක්‍යයක්. සිටියෝය. මල්ලි දියවල දෙස බලා. මල්ලි ඒක වචනයි. මල්ලි එක්කෙනයි. එහෙනම් මොකද්ද? බලා සිටියේ. සිටියේ වෙන්න ඕන. ඔව්. හිත ශක්තිමත් කරනවට අපිට ගැම්ම දෙනවට ආදරේ සර්ලු හાર્ට් වැස්සක් එවලා. මාත් එහෙමයි. වැඩ කරන අවසානයේත් එක්ක රැඳිලා මහන්සි වෙන දරුවන්ට හදවතින්ම ආදරේ. හදවතින්ම ආදරේ. හරිද? එහෙම තමයි මං ආසා. ඔව්හු කතා බහ කිරීමට පුරුදු වී. ඔව්හු ප්‍රථම පුරුෂ බහුවචනයක්. ඔව්හු ගොඩ දෙනෙක් නේ කතා බහ කිරීමට පුරුදු වී මොකක්ද? සිටියහ. බහුවචන නිසා සිටියහ. සිටියහ. තාත්තාට හොඳටම කේන්ති. තාත්තගෙන් කේන්ති කාර්යනේ. ගියේය. ගියේය. ඊළඟට හිස්තැනට ගැලපෙන වචනය වරහන් තුලින් තෝරා එයට යටින් ඉරක් අඳින්න.
මිනිස්සු බහුවචනයි. ඔහුට ප්‍රශංසා කළහ. ප්‍රශංසා කළා. පුතේ පොල්ල විසි කරන්න. පුතේ කමාවක්. අම්මේ තාත්තේ අයියේ අක්කේ අපි කියනවා ආමන්ත්‍රණයකදී කමාවක්. විසි කරන්න නැවතීමේ තිතක්. ඇය වාහන කඩිතරව හසුරුවාලයි නැවතීමේ තිතක්. ඒකේ නැවතීමේ තිතක්. නාමපදයේ යටින් ඉරක් අඳින්න. ආප්ප නාමපදයක්. ආප්ප නාමපදයක්. හොඳයි. අභිමුවට යන්නේ තේරුම කාටද කියන්න පුළුවන්? අභිමුවට කවුද කියන්නේ උත්තරය? හරි. හිමදී දහම්සා සුදු මැණික කියන්න මට. මොකද්ද? අභිමුවට මට ඇහෙන්නේ මයික් එක. ඉදිරියට. ඉදිරි පිටට ඉදිරියට අභිමුවට ලියන්න. ඉදිරි පිටට. ඉදිරියට අභිමුවට ඉදිරියට නැත්නම් ඉදිරි පිටට කියන්නත් පුළුවන්. අහසේ මාලිගා මොකක්ද? ඉටු නොවන සිහින මැවීම කියලා ලියන්නත් පුළුවන්. ඉටු නොවන සිහින කියලා විතරක් තිබුණත් ඇති. ගසින් වැටි මල මිනිසා දුප්පතකි. මල කියන්නේ ඔතන මැරුණු හිස්තැන මත ලියන්න කියලා තියෙන්නේ. හිස්තැන මත ලියන්න මල මිනිසා. ඊළඟ සෙනුක් යුයින් මට කිව්වානේ ඔයා ගැන සර්වමලු කියන්නේ. සර් ගැනමලු මතක් කරන්න. ඉතින් සෙනුක්ගේ ආදරය ගැන ආය අහන්න දෙයක් ඈ. සෙනුක් යුයින්ගේ අපිත් එහෙම තමයි. ලකුණු ගන්න වැඩ කරන අයට ගොඩක් ආදරෙයි. ඉස්තැනට ගැලපෙන වචනය ලියන්න. ඒක නම් දන්නවද දන්නේ නැහැ. යහි මම කිව්වොත් මී කියන්න අහලා තියෙනවනේ. පුතේ මේ කොටස අමාරු නැහැ. දැන් අපිට දීලා තියෙනවා ඉස්තැන පුරවන්න තෝතොපි දෙකක් දීලා යහි කියලා. මොකද්ද හරි උත්තරේ කියලා අහනවා. මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න, තෝ නුඹටත් හී යොදන්න, තොපි නුඹලට හූ යොදන්න. එහෙම නැත්නම් මෙහෙම කියමු. මම කිව්වොත් මී කියන්න, අපි කිව්වොත් මූ කියන්න, තෝ නුඹටත් හී කියන්න, තොපි නුඹලට හූ කියන්න. හුකි හූ. මේක බැයි නම් ඔන්න සර් හූ කියනවා. පැහැදිලිද? එහෙනම් ඒක ඇතුලේ උත්තර ටික තියනවා කියලා හිතට වදින විශිෂ්ටතම ශිෂ්‍යත්ව පන්තියෙන් විශිෂ්ට ලෙස ඔයාට කියලා දෙනවා. හරි. අපි බලමු. එහෙනම් මම නම් මී. ඔන්න සර් ලියනවා. මී අකුරේ. ඔන්න අපි නම් අපි දන්නවා මූ අකුරෙන්. තෝ සහ නුඹ පටන් ගත්තොත් හී අකුරෙන්. තොපි සහ නුඹලා තිබුණොත් ඌ අකුරෙන් ඉවර වෙනවා. රයිට්. එහෙනම් පුතා යහි උත්තරේ ලියන්න පුළුවන් තෝ. කුඹුරු වැඩ කරහු
උත්තරේ අපිට ලියන්න පුළුවන් නුඹලා නුඹලා ලලා නුඹලා නුඹලා ලිඳට ගියාය ස්ත්‍රීලිංගයි ගියාය ඔන්න උත්තරය ඈ හරි ඔන්න 10ක් ඉවරයි ඉංග්‍රීසි ටිකට පස්සේ අපිට පරිසරයේ ටිකට යන්න තියෙන්නේ අපි ඉක්මනින් ඉංග්‍රීසි ටිකක් කරමු හරි සුබ ආරංචියක් තියෙනවා ඉංග්‍රීසි ටිකෙන් පස්සේ කියන්න හරිද ගොඩක් අය අහපු ආරංචියක් අහගෙන ඉන්න හරි බලාපොරොත්තු දැල්වගෙන ඉන්න please give me a books කියන්නේ නෑ give me a කියන්නේ එකක් ඒ හින්දා b double k o book කියලායි අපි ගන්න book I is 10 years old කියන්නේ නෑ I am 10 years old library කියන්නේ පුතා පුස්තකාලය office කියන්නේ O double F I C office කියන්නේ කාර්යාලය හරි අංක 13ට යමුද අපි මම ඇතුළට එන්නද may I come in may I come in may I come in අපි එහෙමනේ කියන්නේ මම ඇතුළට එන්නද may I come in sir may I come in madam නේ අපි එහෙම කියනවානේ නේද හරි එහෙනම් මම ඇතුළට එන්නද ඉංග්‍රීසි අකුරෙන් may 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 I may I come in may I come in may I come in come in COMEING come in may I come in කියලා කියන්නේ COME නේද COME come in ඇතුළට IN කොහොමයි එන්න ඕන come in නෙමෙයි come in ප්‍රශ්නාර්ථයේ එන්න ඕන may I come in මම ඇතුළට එන්නද may I come in COME IN ඊළඟට quill කියන්නේ කොහා කියන්නේ quill කියන්නේ කොහා quill කොහා quill කොහා ඊළඟට විරල් කියන්නේ ඇඟිලි විරල් කියන්නේ ඇඟිලි
ඊළඟට දෙමළ තාත්තා ආවාද අප්පා වන්දාරා අප්පා වන්දාරා අප්පා ඉරුක්කිරාර තාත්තා ඉන්නවා ඉරුක්කිරාර කිව්වොත් ඉන්නවා ඔබට බදිකිනිද උංගුලුක්කු පසික්කිරදු ಉಂಗಲುಕ್ಕು ಪಸಿಕ್ಕಿರದು ಉಂಗಲುಕ್ಕು ಪಸಿಕ್ಕಿರದು තියාගන්න උංගුලුක්කු පසික්කිරදු ඔබට බඩිකිනිද හරි ඔන්න එතකොට දැන් අපි සිංහල ටික ඉවරයි රචනාව තියෙනවා ගණිතය ටික ඉවරයි දැන් අපි යන්නේ මොනවටද පරිසරය ටිකට යද්දී ඔන්න ඔයා ආදරෙන් බලා සිටපු ආදරණීය හඳුන්වා දීමක් අද ධෝනි අක්කා නැද්ද සර් කියලා ඇහුවා ධෝනි අක්කා ඉස්කෝලේ වැඩ ගොඩකට යට වෙලා ඉඳලා ඔන්න දැන් වැඩ ඉවරයි කියලා පොඩි පණිවිඩයක් දුන්නා. ඔන්න දැන් එනම් පාඩමේ ඉදිරි ටික කරගෙන යන්න ධෝනි අක්කත් එක්ක එකතු වෙලා පැහැදිලි කරගෙන ඉස්සරහට යන්නයි සූදානම 31 එන්න බලන්න. හරි. ඔන්න යාළුවන්ට කතා කරමු අපි. අයිබෝවන් ෂෝටි නංගිලා මල්ල හැමෝටම. හරි. ඔන්න අයිබෝවන් ලොකෝ ධෝනි අක්කට අයිබෝවන්. තියෙනවා. අන්න අපේ යුයින් නැගිටලා සෙනුක් නේද? අයිබෝවන් කිව්වා. කියවන්න ප්‍රශ්නය. පාදයක කුරයක් සහිත තනි ඇගිල්ලක් ඇති සතා වන්නේ අශ්වයා, ඌසා, අලියා. කවුද මේ අතරින් පාද කුරයක් තියෙන තනි ඇගිල්ලක් තියෙන සතා? ඔය කුර තියෙන්නේ කාටද සාමාන්‍යයෙන්? කුර. කුරයක් තියෙනවා දැන් අපේ ආසන්නම වශයෙන් අපි දන්නවා හරකට කුර තියෙනවානේ. හරකට කුරයක් තියෙනවා කියන්නේ අපි දන්නවා. එතකොට ඒ වර්ගයට අදාළව අපි කල්පනා කරලා බැලුවොත් ඔතන කාටද කුරයක් තියෙන සතෙක් ඉන්නේ කියලා දූල පුතාලට හඳුනා ගන්න පුළුවන්. පූසට කුර තියෙනවද? නෑ. පූසට කුර නෑ. අලියට? අලියටත් නෑ. අලියගේ පාදයේ මතු පිට පාදයේ යට නේද පුෂ්ඨයේ රවුම් පුෂ්ඨයක් තියෙන්නේ. එහෙනම් උත්තරේ කවුද උතන අපිට ගන්න වෙන්නේ? හෝස්. අස්ත්‍යගෝ ටික් 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 අස්ත්‍ය පිටේ ගින් තියෙනවනේ. එහෙනම් අස්ත්‍ය තමයි උත්තරේ. හරි. යන්න ඊළඟ ප්‍රශ්නයට 32 කියලා දෙන්න. සිටින විශාලතම ශීරපායි සත්වයා වන්නේ අලියා, මුදුරා, නිල්තල්මසා. අපේ යාළුවා නම් ඕක වරද්දලා ඇති. හිතපු ගමන් හිතන්නේ කවුරු කියලාද? අලියා කියලා නේද? ඔව් ඉතින් අලියා තමයි උත්තරේ නේද? ඈ අලියාට උත්තරේ. අලියාට උත්තරේ නෑ. ඔය කකුල වැද්දක් ඕක වෙයි. අපෝ නැහැ. අලියා නෙවෙයි උත්තරේ. අලියා උත්තරේ නෙවෙයි. උත්තරය අලියටත් වඩා ලොකුයි කවුද? නිල්තල්මසා. නිල්තල්මසා. උත්තර අංක 3. නිල්තල්මසා. මෙයා ඉන්නේ මුහුදේ. මුහුදේ ඉන්න කිරිබී වැඩෙන ශිරපායි සතෙක් තමයි නිල්තල්මසා කියලා කියන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්නකෝ බලන්න. කරමල් වලින් හුස්ම ගන්නා සතෙකු වන්නේ මොනරා, කුකුලා, මාළුවා. කවුද කරමල් වලින් හුස්ම ගන්නේ? කරමල් වලින් හුස්ම ගන්නේ උත්තරේ අංක 3 මාළුවා. හරි. දැන් අපි සාමාන්‍යයෙන් මාළු ගන්න ගියාම කොහොමද ගන්න කියලා යාළුවන්ට කියලා දෙන්නකෝ. ඔව් අපි මාළු ගන්න ගියාම කරමල උස්සලා බැලුවාම කරමල දුගුරු පාට නොවේ රතු පාට ලස්සන ලේ පාටට තියෙනවා නම් අන්න ඒගොල්ලෝ තමයි හොද මාළු. ඒ විතරක් නෙවෙයි ඇස් දුගුරු පාට වෙලා අදුරු වෙලා නැත්තම් හොදට දිදුලන ඇස් තියෙනවා නම් අන්න ඒත් හොද මාළු.
එතකොට අපිට හොඳට මතක තියාගන්න ඕන මාළුවා හුස්ම ගන්න කරමලින්. අපි මාළු බලගද්දී කරමල උස්සලා බලද්දී කරමලේ ලේ තියෙන්න ඕන. කරමල පැහැදිලිව රතු පාටට තියෙන්න ඕන. ඔන්න කරමල කළු පාට දුඹුරු පාට වගේ මාළු නම් ගන්න එපා. ඒ කුණු මාළු. කුණු මාළු නේද? හරි. අංක 34 සූර්ය නමස්කාර අභ්‍යාසයේ අවස්ථා ගණන වන්නේ සූර්ය නමස්කාරයේ අවස්ථා 10කි 12කි 15කි. සූර්ය නමස්කාරයේ අවස්ථා කීයක් තියෙනවද? ඔන්න මේ ප්‍රශ්නේ නම් අපේ ඊද පරිසර පන්තියේ කවුරුත් වරද්දන්න විදිහක් නැහැ. අපි රූප සටහනුත් දාලම සූර්ය නමස්කාරය ගැන කියලා දෙනානේ. එතකොට සූර්ය නමස්කාරයේ අවස්ථා කීයක් තියෙනවද? සූර්ය නමස්කාරයේ අවස්ථා තියෙන්නේ උත්තරංක 2. සූර්ය නමස්කාරයේ අවස්ථා 12යි. හරි. සූර්ය නමස්කාරයේ අවස්ථා 12යි. ඒක කියද්දි සූර්ය නමස්කාරයේ සමාන අවස්ථා ගැනත් අපි යාළුවන්ට කියලා තිබිලා තිබුණා. කොහොමද ඒක අපි කියලා දීලා දුන්නේ? මුලින් 1 2 මුලින් 2ට පිටිපස්සෙන් 12 නෙමේ 10 11 12 11 11 සමානයි. 1 2 එතකොට 2ට 11 සමානයි. 3ට 10 සමානයි. 3ට 10 සමානයි කියලා අපි කියලා දීලා තිබුණා. 2 සමානයි 11 අවස්ථාව දෙකේදීම කරන්නේ එකම ක්‍රියාකාරකම නේ. ඊළඟට 3 සමානයි 10 වෙනි අවස්ථාව. හරි. ඊළඟ එකක් කියමු බලන්න අපි. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ තෙවැනි පියවර වන්නේ. හරි. ඔන්න දෝනි සිත් පහන් කිරීමේ පියවර ටික මතක තියාගන්න කෙටි ක්‍රමය කියන්නකෝ. ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ. ආයි පාරක් යමුද බලන්න අපි. යාළුවන්ට. ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ. හරි. එකින් එක පැහැදිලි කරන්න යමුද අපි. ශාන්ත කියද්දී ශාරීරික ලිහිල් බව, මාමා කියද්දී මානසික ලිහිල් බව, අන්න කියද්දී අදිෂ්ඨානය, ප්‍රාකාරය කියද්දී ප්‍රාර්ථනාව, උඩ කියද්දී උදානය. ඉතින් අපෙන් අහන්නේ සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ දෙවැනි පියවරනේ. තුන්වෙනි පියවර කිව්වම ශාන්ත මාමා අන්න කියන්නේ මොකක්ද? අන්න කියන්නේ අදිෂ්ඨානය. උත්තරේ උත්තරාංක 3 අදිෂ්ඨානය. හරි. ඊළඟ ප්‍රශ්නයට යන්න. පැලෑටියක පත්‍ර සහ කඳ ඍජුවම පිහිටන්න. ඍජුව කියන වචනේ තේරුම පුතා පත්‍රයි කඳයි කෙලින් තියෙන්න. හිරු එළියද වාතයද ජලයද. අපි ගහකට වතුර දාන්න නැතුව තිබුණොත් ටිකක් වෙලා යද්දී අතු ටික කොළ ටික මොකද වෙන්නේ? නැලවිලා බිමට වැටිලා වගේ තියෙනවා. එහෙනම් හිරු එළිය නෙමෙයි කඳ ඍජුව තියෙන්න අවශ්‍ය වෙන්නේ. උත්තරය අංක 3 ජලය. ජලය. ගහක වැඩිපුර මල් පිපෙන්න ගහක වැඩිපුර ගෙඩිය දෙන්න මොනවද උන? එළිය. හිරු එළිය. හිරු එළියට තමයි ගහක වැඩිපුර මල් පිපෙන්නේ ගෙඩි හැදෙන්නේ. ඒක අපේ චූටි දුවලා පුතාලා මතක තියාගන්න හිරු එළියත් එක්ක. අර පොල් කට්ටෙන් අපි පොඩි තනකොළ පැලෑටි ටිකක් වහලා තියලා මොනවද ශාකවලට අවශ්‍යයි කියලා බලන්න. ඔව්. එතකොට ටිකක් දවසයක්දී තනකොළ වහපු තනකොළ ටික කහ පාට වෙනවා. ඒ කියන්නේ ශාකවල කොළ පැහැය පවත්වා ගන්න. ඒකට අපි තව විදිහකට විද්‍යාත්මක වෙන හරිතත්ප්‍රද තියෙන්න අනිවාර්යෙන් හිරු එළිය ඕන. එහෙම නැත්නම් ශාකය මැලවිලා ගිහලා කොළ පාටට තියෙන්නේ නැහැ. තනකොළ ටික කහ පාට වෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නයට යන්න. ප්‍රශ්නාංක 37. ශ්‍රී ලංකාව අයත් වන මහද්වීපය වන්නේ මේ කුමක්ද? ආසියාව, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව. ශ්‍රී ලංකාව අයත් වෙන්නේ ආසියා මහද්වීපයට. ශ්‍රී ලංකාව අයිති දකුණු ආසියාවට ආසියා මහද්වීපයට. හරි. ආසියානු රටවල් ටික මතක තියාගන්න කෙටි ක්‍රමයක් කියලා දෙන්නද? ආසියානු රටවල් ටික මතක තියාගන්න කෙටි ක්‍රමයක් කියන්නයි යන්නේ. හොඳට අහගන්නකෝ. ආසියානු රටවල් ටික මෙන්න මෙහෙම මතක තියාගන්න පුළුවන්. ඒ තමයි ඇත්තටම මා ළඟ ඉන්නේ පාවෙන භූතයේ නේ බං. ඒ මොකක්ද බං කියන්න එපා.
ඇත්තටම මා ළඟ ඉන්නේ පාවෙන භූතයෙක් නේ බං. ඇත්තටම මා ළඟ ඉන්නේ පාවෙන භූතයෙක් නේ බං. ඇත්තටම ඇෆ්ගනිස්තානය මාලදිවයින ළඟ ලංකාව ඉන්නේ ඉන්දියාව පාවෙන පාකිස්තානය භූතයෙක් භූතානය නේපාලය බංගලාදේශය අන්න පුතේ ආසියානු රටවල් ටික. එහෙම නැත්නම් උතන ලංකාව අවට පිහිටි රටවල් ටික. ලංකාවට වඩා කිට්ටු ඉන්දියාව කියලා ඔබ දන්නවා. ඉන්දියාවට අමතරව කිට්ටුව පිහිටි රටවල් මොනවද කියලා ඇහුවොත් අන්න ඔබ දන්නවා මොකක්ද ඔය වගන්තියේ. ඇත්තටම මා ළඟ ඉන්නේ පාවෙන භූතයෙක් නේ බං. එහෙනම් මේ වගන්තිය හරියට පාඩම් නම් ආසියානු රටවල් ටික සාප් සංවිධානයට අයිති රටවල් ටික සහ ආසියානු රටවල් ටික කියන ප්‍රශ්න තුනටම උත්තරය පුංචි ඔබට මතක තියාගන්න පුළුවන්. ඒකයි අපි හැමදාමත් කියන්නේ අපි හිතට වදින විශිෂ්ටතම ශිෂ්‍යත්ව පන්තිය කියලා. හරි. එහෙනම් උත්තරය මොකක්ද? ආසියානු රටවල් ටික හරිනේ. ලංකාවට දකුණු දිශාවෙන් ශ්‍රී ලංකාවට උතුරෙන් ඉන්දියාවද ශ්‍රී ලංකාවට ඔන්න බලමු අපි ඒකත් ගමු චුට්ටක් පුතේ. ඔන්න ඊළඟ ප්‍රශ්නය 38. ලංකාවට දකුණු දිශාවෙන් මම මේක ටිකක් ඉක්මනින් කියන්නද? ලංකාවට උතුරෙන් ඉන්දියාවද දකුණෙන් ඉන්දියන් සාගරයේද නැගෙනහිරෙන් මැලේසියාව තායිලන්තයේද බටහිරෙන් අප්‍රිකානු රටවල්ද පිහිටා ඇති අතර ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආසියා මහද්වීපයේ පිහිටි කුඩා දූපතකි. ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර පේදුරු තුඩුව වන අතර දකුණු කෙළවර දෙවුන්දර තුඩුවයි. ඔන්න ලංකාවේ පිහිටීම ගැන ලස්සනට කිව්වා. හිමින් කියන්නම් ආයෙ එකපාරක්. ශ්‍රී ලංකාවට උතුරෙන් ඉන්දියාව, දකුණෙන් ඉන්දියන් සාගරයද, නැගෙනහිරෙන් මැලේසියාව තායිලන්තයද, බටහිරෙන් අප්‍රිකානු රටවල්ද පිහිටා ඇති අතර ශ්‍රී ලංකාව ආසියා මහද්වීපයේ ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දූපතකි. ලංකාවත් ඉන්දියාවත් වෙන්වන මුහුදු තීරය පෝක් සමුද්‍ර සන්ධියයි. ශ්‍රී ලංකාවේ උතුරු කෙළවර පේදුරු තුඩුව වන අතර දකුණු කෙළවර දෙවුන්දර තුඩුවයි. මේ කියපු විස්තරය ඇතුලේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න පත්‍රයේ පරිසර ප්‍රශ්න පත්‍රය තුල ඒ කියන්නේ පරිසරය කොටස තුල අහන්න පුළුවන් ප්‍රශ්න රාශියක් ඔය පැහැදිලි කරපු කොටස ඇතුලේ තියෙනවා කියලා පුංචි දුවල පුතාලා හොඳට හිතේ තියාගන්න. හරි. එහෙනම් දැන් අහන්නේ ලංකාවට දකුණෙන් පිහිටි උතුරෙන් ඉන්දියාවද දකුණෙන් ඉන්දියන් සාගරයේද? උත්තරය අංක 3. හොඳයි. සිටියම් වල ගංගා දැක්වීමට යොදා ඇති සම්මත වර්ණය වන්නේ කොළ, නිල්, දුගුරු. ගංගා දැක්කෙන්නේ මොකෙන්ද? ගංගා දැක්කෙන්නේ උත්තර අංක 2 නිල් පාටින්. එතකොට කොළ පාටින්? කොළ පාටින් දැක්වෙන්නේ වනාන්තර. කොළ පාටින් දැක්වෙන්නේ වනාන්තර. මට ලියා ගන්න බලන්න. උගුරු පාටින් දැක්වෙන්නේ කදු. මට ලියා ගන්න. ප්‍රශ්න අංක 40. නැගෙනහිර පළාතෙන් මුහුදට වැටෙන ගංගාව වන්නේ. ඔන්න ඉදිරිද පරිසර පන්තියේ මේකක් දන්නවා. මහවැලි ගඟ, වලවේ ගඟ, කළු ගඟ. නැගෙනහිරින් මුහුදට වැටෙන්නේ උත්තර අංක 1 මහවැලි ගඟ. මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා. බෑවුම් තනිතලා හෙල් අතරින් රිංගා. මේවා ගලයි මිනි කැට
මිනිත්තු කැට යට හංගා. මිනි කැට දිය යට හංගා. ඔව්. එතකොට අපි ඉක්මනට කතා කරමු බලන්න. බලවේගග අම්බලම් තොටි. මට ලියා ගන්න. ඉතින් ලියන්න. අම්බලම් තොට ගොඩ නෙමේ තොට. ඔයාලා ලියා ගන්න. ඔයාලා තොට කියලා විතරක් ලියා ගන්න එපා. අම්බලම් තොට කියලා ඉක්මනට ලියා ගන්න. කළු ගග කළුතරේ. පාරිභෝගික වෙළඳ භාණ්ඩයක ප්‍රතිමිතිය සහතික කරන ශ්‍රී ලාංකික ලාංඡනය වන්නේ මොකක්ද? ඕ උත්තරේ අංක 3 SLS. ඔයාලා තව පොඩි රහසක් කියලා දෙන්නද? ඔන්න සමීර සර් ඉන්නේ ලංකාවේනේ. ඔයාලා දන්නේ නැති දෙයක්. ඔයාලා දන්නවද සමීර සර්ගේ නම? සමීර සුබසිංහ කියලා නිකන් ඉන්නේ. ඒත් අපච්චිගේ නම ඒක නෙවෙයි. ඔය බොරු නමක් කියන්නේ. එයාගේ ඇත්ත නම සමීර ලක්මාල් සුබසිංහ. එතකොට SLS ඔන්න මම නම් ඉස්සර මතක තියාගත්තේ එහෙමයි. හැමදාම පැටලෙනවා. ශ්‍රී ලංකාව එකයි වෙළඳ සමාගම් දෙකම ISO එකයි SLS එකයි හැමදාම පැටලෙනවා. ඊට පස්සේ මම මතක තියාගත්තා. ඔව් ජාත්‍යන්තර එකයි ශ්‍රී ලංකාව එකයි. ඉතින් මම එතකොට මතක තියාගත්තේ තාත්තා ඉන්නේ ලංකාවේනේ. ඒතර සමීර ලක්මාල් සුබසිංහ කියන්නේ ඒක ශ්‍රී ලංකාව එක. එතකොට ISO කියන්නේ ජාත්‍යන්තර ප්‍රවිධි ලාංඡනය. ඔව් සමීර S ලක්මාල් කියන්නේ L S කියන්නේ සුබසිංහ. ඔන්න මතක තියාගන්න සමීර සර්ගේ නම සමීර සුබසිංහ නෙවෙයි සමීර ලක්මාල් සුබසිංහ. අංක 42 අපට නොමිලේ ලැබෙන සේවාවකි. මොකක්ද? අපිට නොමිලේ ලැබෙන්නේ උත්තර අංක 1 අධ්‍යාපනය. අංක 43 ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ කොග්ගල පිලවල පිළිම තලාව. මොකක්? ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ උත්තර අංක 3 පිළිම තලාව. තම්බා ආහාරයට ගන්නා බීජ වර්ගයක් වන්නේ අඹ වට්ටක්ක. අපි තම්බල කන්නේ මොනවාද? ඕ අපි තම්බල කන්නේ උත්තර අංක 2 වට්ටක්කත් තම්බල කන්න පුළුවන්. ඒ වුණාට අපි වට්ටක්ක බීජ ගන්න නෑනේ. වට්ටක්ක බීජ වර්ගයක් විදිහට අපි ගන්නේ නැහැ නේද? හරි. ගෙඩි හට ගන්නා වැඩක් වන්නේ කරවිල, පතෝල, කැකිරි. පතෝල නම් කරල් විදිහට තමයි අපි ගන්නෙ. එතකොට අපිට මෙතන ගෙඩි විදිහට ගන්න වෙන්නේ උත්තර අංක 3 කැකිරි. කරවිලත් කරල් කියලා ගන්න. කරවිලයි පතෝලයි දෙකම අපි ගන්නෙ කරල් කියලා. අංක 46 බීජ එකක් පමණක් ඇති ගෙඩියක් වන්නේ වෙරළු ගස් ලැබූ කැකිරි. එක බීජයක් විතරක් විදිහට තියෙන්නේ උත්තර අංක 1 වෙරළු. කැකිරි ගස් ලැබුව වල එකක් කියලා නෑ එකකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ රාශියක් කියලා තමයි අපි එතන ගන්න. නියත අගයක් නෑ ඒකට. ජලය සමග හොදින් මිශ්‍ර වන්නේ විනාකිරි, පොල් තෙල්, භූමි තෙල්, තෙල් වර්ග ජලයේ මිශ්‍ර වෙන්නේ නැහැ. ජලයේ පහ වෙනවා.
එතකොට ජලය සමග හොදින් මිශ්‍ර වන්නේ උත්තර අංක 1 විනාකිරි. කොණ්ඩිස් කුඩු ජලයට දැමූ විට ජලය ගන්නා පැහැය වන්නේ දම් රතු කහ. කොණ්ඩිස් කුඩු දම් පාටයි. උත්තරය අංක 1. හරි. අපි යමුද 49 වෙනි ප්‍රශ්නයට. ජල බඳුනකට දැමූ විට පාවෙන දෙයක් වන්නේ ගිරය කාසිය ලෑල්ල. උතේ වතුරේ පාවෙන්නේ මෙතන ලෑල්ල ජලයේ පාවෙනවා. කාසිය ගිරය කියන දෙකම ජලයේ අපිට ලියන්න පුළුවන් ගිලීමට ලක් වෙනවා ගිලේ. ගංගා ජලය හඳුන්වන්නේ මිරිදිය. කරදිය කියලා කියන්නේ මුහුදු වතුර. ජලයේ පමණක් ජීවත් වෙන සතා විදියට අපි ගන්න ඉස්සා. මේ දෙන්නට දියගොඩ සැමතැන දෙකේම පුළුවන්. දියගොඩ සැමතැන කිරිතිරේ. ඒ වගේ තමයි ඉබ්බයි දෙන්නම ගෙම්බයි ජලයේ පමණක් නෙවෙයි. ශාකවලට ජලය වැඩි වශයෙන් උරාගන්නේ. දෝනි කඳෙන්ද මුලෙන්ද කොළ මගින් දානවා ජලය උරාගන්නේ. මොකක්ද උත්තරය? ජලය උරාගන්නේ මුල් මගින්. මතක ඇති පරීක්ෂණය. කඳේ වතුර ඉහළට උරා ගන්නවා. කූඩලු ශාකයක් වතුරට දාලා බලපුවාම තීන්ත දිය කරලා අන්න ගහත් ඒ පාට වෙනවා. එතකොට ඒකෙන් මුල් මගින්. කොළ මගින් වෙන්නේ ජලය මොනවා කිරීමද? පිට කිරීම. එහෙම නැත්නම් අපි කියනවා වාෂ්ප කිරීම තමයි වෙන්නේ. ගෙවතු වගාවේදී භාවිත කරන උපකරණයක් වන්නේ උත්තරය අංක 3 උදැල්ල. වඩු කර්මාන්තයට තමයි වරක්කලය ගන්න. සවල යොදා ගන්න පෙදරේරු කර්මාන්තයට. පෙදරේරු කර්මාන්තයට තමයි සවල යොදා ගන්නේ. මයි පුතාලා සටහන් කරගන්න. තවාන් වලින් පැල ලබාගෙන පස්සේ පාත්ති වල හිටවන්නේ මොනවද? උත්තර අංක 3 මිරිස්. මිරිස් තමයි පුතේ මේ විදිහට හිටවන්නේ. 55 පැහැදිලි කරමු අපි. පොල් වගාවට බෙහෙවින් හානි කරන සතෙකු වන්නේ මකුළුවා, දලබුවා, මයිටාවා. උත්තරය අංක 3 මයිටාවා. මේ දවස්වල ඔය පොල් ගිනි ගණන් වෙලා තියෙන රත්තරන් ගානට පොල් ගණන් ගිහිලානේ. ඔය මයිටාව දුරත් ඒකට එක හේතුවක්. මල්වල පරාගණයට උපකාරී වන සතෙක් වන්නේ උත්තර අංක 3 සමනලයා. පරාගණයට සමනලයා ඇරෙන්න තව කවුද? මීමැස්සා. මීමැස්සයි සමනලයයි නේද? ඊගාවට භෝග වගාවේදී ගොවියාට උපකාරී වන සතෙකු වන්නේ ඌඩිත්තා, කුරුමිනියා, මීමැස්සා. උන් අපි කියපු ගමම්ම තියෙනවා මීමැස්සා. මොකටද? මීමැස්සා යොදාගන්නේ මල් පරාගණයට. පරාගණය වුණාම ගස්වල කිඩි හටගන්නේ. very good. 58 ඩෙන්ගු රෝගය පැතිර යාම සිදුවන්නේ වාතයෙන්, ගෙමැස්සගෙන්, මදුරුවන්ගෙන්. උත්තරය අංක 3 ඩෙන්ගු පැතිරෙන්නේ මදුරුවන්ගේ. ඊඩිස් වර්ගයේ මදුරුවන්ගෙන් ඩෙන්ගු බෝ වෙනවා. තෙල් ඉඳීමට භාවිත කළේ සෙක්කුව. සකපෝරුව ගත්තේ වලං හදන්න මැටි කර්මාන්තයට. වලං හදන්න කිනිහිරය ගත්තේ කම්මලේදී යකඩ තලන්න. පැලේ කිනිහිරය උඩ තියලා රත්තරේ මයිනාමින් ගත්ත වාතේ ඇලුවේ කිනිහිරය මත තියලා මුළු ගතම වෙහෙසුණා දහඩියෙන් නැහැුණා කුසගින්න නිවා ගන්නේ මිමා යකඩ තලන්න කියලා අපි යකඩ තලනවානේ. හරි. පීර මුවත් කිරීමට භාවිතා කරන්නේ උත්තරය අංක 3 පීර. පීරටත් වඩා දැන් මේක වර්තමානයේදී අපිට තියෙනවා ගිනිගල. ගිනිගලට අල්ලලා තමයි ගොඩක් වෙලාවට පිහි මොහත් කරගන්නේ. හරි. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ රචනාව. එහෙනම් දෝනියක් අට සමු ගන්න අවසරයි නේද? ඔව්. ඉතින් අද එකතුලා ඉන්න හැමෝටම ආයිබෝවන් සුබ සතයක් ප්‍රාර්ථනා කරනවා. අපච්චි ඉන්නකේ රචනාව කියලා. අපච්චි රචනාව කියලා දෙනවා. දෝනියක් කියතකම් දෝනියක් කීයේ තිස්කවල වැඩ කරන්න ඉක්මනට යන්න. බයි එහෙනම් හැමෝටම. හරි. අපි යමු රචනාවට. පුතාලා ගන්න කොලයක්, පුතාලා ගන්න පොතක් අරගෙන රචනාව සුන්දර උදෑසන. අපි ඒකට යමු ඉක්මනින් ලියා ගන්න.
පුතේ උදෑසන මේක වර්තමානයේ මේ දැන් සුන්දර උදෑසන අපි ලියමු බලන්න. දවස ආරම්භ කරමින් හිරු කුමරු කන්ද උඩින් එබී බලයි. දවස ආරම්භ කරමින් හිරු කුමරු කන්ද උඩින් එබී බලයි. හිරු එළියට මල් කුමරියෝ එක ලස්සන කරලා ලියනවා මල් කියනවට වඩා මල් කුමරියෝ විකසිත වී ඒ කියන්නේ පිපිලා සුවඳ විහිදුවති. ඇයි විහිදුවයි ගත්තේ නැත්තේ? වයි ගත්තා නම් වැරදි. විහිදුවති මල් නම් විහිදුවයි. හැබැයි මෙතන මල් කුමරියෝ පණ දීලා මල් කුමරියෝ අපි ඒකට කියනවා ගෞරවාර්ථ පදයක්. ඒක මල් කියන එක බහුවචනයක් බවට පත් කරගත්තා. කුමරියෝ කියලා දීලා හිරු එළියට මල් කුමරියෝ විකසිත වී සුවඳ විහිදුවති. විහිදුවයි බෑ පුතේ. විහිදුවති ලියා ගන්න. සුන්දර උදෑසන සුන්දර කරමින් උදෑසන සුන්දරත්වය වැඩි කරමින් කුරුළු කූජනය කුරුල්ලන්ගේ කෑ ගැසීම දසත පැතිරෙයි. දසත පැතිරෙයි. ඉක්මනට ලියා ගන්න අපේ යාළුවෝ. ඉක්මනට ලියා ගන්න.
හරි මං හිතනවා ලියලා ඉවර ඇති කියලා. දූල පුතාලා මතක තියාගන්න අදින් පස්සේ ඔයගොල්ලන්ට ජුනි ගෲප් එකට විතරයි ටියුට් ටික සහ ඒවා ටික ලැබෙන්න පුතේ. ඒක දෙමව්පියන්ට මතක් කරන්න ඕන ජුනි ගෲප් එකට ඇතුල් වෙන්න කියලා. එහෙම නැති වෙලා ඇතුල් වෙලා නැති දරුවෝ ඉක්මනින්ම ඒක සලසගෙන ඊළඟ සතියේ ටියුට් ටික එකපාර දෙනවා. ඒ ටික අරගෙන වැඩේට ලෑස්ති වෙන්න. එහෙනම් ලියන් ඉවර අයට සමුගන්න පුළුවන්. අයිබෝවන් සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. සමීර සර් ගිහිල්ලා එන්නම්. එහෙනම් හොඳට පාඩම් කරලා වැඩ කරලා විභාග ජයග්‍රහණයට අපි යමු. ජයෙන් ජය. පුතාලා ලියන් ඉවරයි නේද හැමෝම කට් කරන්නද එහෙනම්? තාම ලියන යාළුවෝ ඉන්නවද? නැහැ නේද? මයික් ඔන් කරලා තියෙන උත්තර දෙන්න පුළුවන්.